ඉතින් අද මං ගෙනාවේ අපේ ෆස්ට් ඉයර් වෙඩින් ඇනිවර්සරි එකට අපි කේක් එක මගේ අතින්ම හැඩවුණු විදිය. කේක් එක හදන්න කලින් මුලින්ම මම සමාන ප්‍රමාණවලින් ඇස්ට්‍රා, පාම් පිටි, බිත්තර, සීනි වෙන් කරගත්තා. ඊට පස්සේ මුලින්ම ඇස්ට්‍රා ටික හොඳට අර ඒකේ තියෙන කහ පාට ගතිය අඩු වෙලා හොඳ ක්‍රීම් කලර් එකක් එනකම් බීට් කරගන්න ඕන. ඒක බීට් වුණාට පස්සේ ඊළඟට අපි ඒකටම ටික ටික සීනි ඇඩ් කරන්න ඕනේ. මෙතෙන්දී නම් මම අරගෙන තියෙන්නේ දුඟුරු සීනි. ඒ ටික බීට් වුණාට පස්සේ ඊළඟට බිත්තර ඇඩ් කරන්න. බිත්තර ගනෙද්දී බිත්තර එකින් එක වෙන භාජනයකට කඩලා බලලා දානවා නම් හොඳයි. මොකද නරක් වුණ බිත්තරයක් එම තිබ්බොත් නැත්නම් මික්ස්චර් එකම අපරාධ යන නිසා. බිත්තර ටිකත් මේ වගේ දාගෙන හොඳට බීට් කරගන්න ඕනේ. බිත්තර හොඳට බීට් වෙන තරමට තමයි අර කේක් එකේ ස්පොන්ජ් ගතියෙම හොඳට හිටින්නේ. අපේ මේ මික්ස්චර් එකට දාන්න පාම් පිටි අරගනෙද්දී හොඳට 3 පාරක් විතර ඒක අර කැට ගතිය නැති වෙන්න හොඳට හලා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ කේක් එක පිපෙද්දී ඒක බලපානවා. මේ ටික මේ විදියට හොඳට බීට් වුණාට පස්සේ ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ අර සමාන ප්‍රමාණ වලින් අපි ගත්ත පාම් පිටි ටික. ඔයගොල්ලෝ පාම් පිටි ගන්නවා නම් අනිවාර්යෙන් ඒකට එකතු කරන්න ඕනේ කෝන් ෆ්ලවර්. මොකද මේ අපි කේක් පිටි වෙනම කඩේ ගන්න තියෙනවා. කේක් පිටි ගත්තොත් වෙනම කෝන් ෆ්ලවර් එකතු කරන්න අවශ්‍ය නැහැ. එහෙම නැතුව අපි පාම් පිටි ගන්නවා නම් ඒකට වෙනම කෝන් ෆ්ලවර් එකතු කරන්න ඕනේ. මම සාමාන්‍යයෙන් පාම් පිටි ග්‍රෑම් 450කට කෝන් ෆ්ලවර් මේස හැඳි 7ක් වගේ එකතු කරා මෙතෙන්. ඊළඟට බේකින් පවුඩර් තේ හැඳි 4ක්, වැනිලා තේ හැඳි 2කමාරක්, ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි 4ක් එකතු කරගන්න. ඊට අමතරව කේක් එක පිපෙන්න අපිට තව දෙයක් දාන්න පුළුවන්. ඒක දැම්මම කේක් එක හොඳට පිපිලා එනවා. ඉතින් ඒක මොකද්ද කියලා අපි වීඩියෝ එකේ අන්තිමට මං කියන්නම්. මේ ටික එකතු කරගත්තට පස්සේ අපිට හෑන්ඩ් මික්ස්චර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැන්දකින් හරි එහෙම නැත්නම් හෑන්ඩ් බීටර් එකකින් හරි ඔයගලන්ට පුළුවන් මේ මික්ස්චර් එක කලවම් කරගන්න. ඉතින් මෙතෙන්දි තවත් වැදගත් දෙයක් තමයි අපි මේ මික්ස්චර් එක කලවම් කරගන්න ඕනේ එකම පැත්තට. ඉතින් මේ අතරේ මම අවන් එක ප්‍රීහීට් වෙන දැම්මා සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක්. ඊළඟට ඔයගොල්ලන්ට කේක් ට්‍රේ වලට ඕනනම් ඔයිල් පේපර් දා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ හොඳට බටර් ටිකක් ගා ගන්න. එතකොට මේ ඇලුමිනියම් ට්‍රේ එක නම් කේක් එක පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපේ කේක් එක බේක් වෙලා ඉවර වෙනකන් අවන් එක අරින්න එපා. මොකද එහෙම වුණොත් ඒක කේක් එක ගොඩක් වෙලාවට පිපෙන්න අඩු වෙන්න බලපානවා. සාමාන්‍යයෙන් කේක් එක මැද බහින්න පුළුවන්. ඒ නිසා කේක් එක බේක් වෙලා ඉවර වෙන්න කලින් අවන් එක ඕපන් කරන්න එපා. කේක් එක බේක් වෙලා ඉවරුණාට පස්සේ මේ විදිහට කේක් ට්‍රේ එක එළියට අරගෙන පොඩ්ඩක් ටූත් පික් එකකින් හරි රට්ටකින් හරි ඒකේ මැද ඇනලා බලන්න මේ කේක් එක සම්පූර්ණ බේක් වෙලාද කියලා. ඉරටු කෑල්ලේ කේක් මික්ස්චර් එක ගෑවෙන්නේ නැහැ කියන්නේ කේක් එක නියම ගානට බේක් වෙලා කියන එක. මේ තියෙන්නේ අද දවසේ මම හදාගත්තු මගේ කප් කේක්ස් ටිකයි නෝමල් කේක්ස් ටිකයි. ඉතින් දැන් මගේ කේක් ටික නම් හදාගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ කේක් ටික අයිසිං කරන්න. ඉතින් මං හිතනවා මේ කේක් වීඩියෝ එක ඔයාලට උදව්වක් වේවි කියලා කේක් එකක් හදද්දී. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම අපේ කේක් එක කොහොමද අයිසිං කරේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. අනිවාර්යෙන් ඒකත් බලන්න. ඔයාලා හැමෝටම thank you මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.